ඕන්න අදත් ආවා රිදිව බලන්න. අද කොච්චර තියෙනවද? අනේ බම් මේක වොෂින් මැෂින් එකක් නැතුව නගර සභාවේ කුණුලොරිය නෙවෙයි. ඔබලා මං කියන්නේ බොරුද කියලා? කප්පරක් රිදි. තව 1000. යකෝ කිලෝ 7යි පුළුවන්. කිලෝ 7යි. ඔය පොඩේ යතුරු කට්ටක් ඔය. යකෝ මී හරකෝ ගොන් වස්සෝ මේකේ ගහලා තිනවා සිංහලෙන්. මේකට යතුරු කටු දාන්න බෑ. තව නැද්ද? කිලෝ 7යි පුළුවන්. ඔබට පුළුවන් නම් ඊවල වල අම්මලා තාත්තලාවත් මේකට දාලා හොදයි. ළමයිවත් දායි. ඒ තරමට බාන්න. දැන් මොනවද බලන් ඉන්නේ? රිදි දාලා ඉවල උඹත් බහලා නාන්නද? රිදි දැම්මනම් අනාට කලයි. මේ ඔය මොනවද දාන්නේ? පාපිසි හොදන්න බෑ මේක. ඔය ටෙඩි බියාලා ගන්නේ අයියෝ. ගෙදර බල්ලවත් දාන්න දාන්නේ. පුළුවන් නම් එහා ගෙදර ඇන්ටිවත් දාපන් මේකට. බං මේකට රිදි දැම්මනම් මේක ටැප් එක ඇරලා බලයන්. මම හොදන්නේ චූදාලද? බං කම්මැලි නැතුව ඔය සාප්පු ටික බලලා දාහන්. ඔය වගේ කාසි තියෙනවා. මේකට හෙන ගහලා ගියොත් අතේ හොදපන්. උඩුම කම්මැලිකමක් තියෙන්නේ. උඹලට මගේ අගයක් නෑ. අතේ රිදි ටික හොදන්න වෙච්ච දවසක අනේ මතක් වෙයි. මේක තිබුණා නම් කියන්නේ. තියෙන එකට ආදරෙන් සලක ගන්න බෑනේ. බං ලොන්ඩරි එකට ගියා නම් මට මෙහෙම වෙන්නේ නෑ. ඔය සබන් කුඩු දාන වෙනම. බං මේකේ සබන් කුඩු දාන්න වෙනම තැනක් තියෙනවා. ඒකට දාපන් කම්මැලි නැතුව. ඕවා රෙදි වල හිටිනවා. අනිත් පාර මට බයිනවා. දැන් බලහන් මේ රිදි ටික හොදලා සුමානියක් එනවා. තාම මේ ටික මේක ඇතුලේ පුක්කදේ ඉවසන්න බෑම. බම් මේකේ රිදි ටික හේදුනා මේ ටික අරන් ගිහලා බැලට දාපන්. මේක ඇතුලේ රිදි වෙල් නෑ. බලා හිතන්නේ නැති නේද මම නවලා කරලා සේරම කරලා අල්මාරියටත් ගිහින් දායි කියලා. මට ඒතර අමාරුවක් නෑ. මං නැති කාලෙට උඹලට මගේ අගේ තීරෙන්නේ. අනේ දාට උඹලා කුත්තර පසුතැවෙන්නත් වැඩන්නේ. එතකන් මාව මරාගෙන කාපන්.